ජොබ් එකෙන් අස්සුණා. හැබැයි තාම ජොබ් එකක් හම්බුන්නේ නැහැ. වීසා එක ඉවර වෙන්න කිට්ටුයි. මොකද කරන්නේ? ඉතින් මේක අහලා තිබුණ ප්‍රශ්නයක්. ඉතින් ජොබ් එකෙන් අස් වෙලා ඉන්නකොට දැන් අපට වීසා එක ඉවර වෙන්න කිට්ටු වෙනවා. තාම රස්සාවක් හම්බුන්නේ නැහැ. එතකොට දැන් අපට වීසා එක දික් කරගන්න ක්‍රමයක් නැහැ. දැන් මොකද කරන්නේ අපි? ඉතින් මේකට කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අපිට පුළුවන් ඉමිග්‍රේෂන් ඔෆිස් එකට ගිහින් ඉවෙලා ඉමිග්‍රේෂන් ඔෆිස් එක දැනුවත් කරලා මම රස්සාවෙන් අස් වුණා. දැන් මට රස්සාවක් නැහැ. ඒ වුණාට මම රස්සාවක් හොයනවා. මේ තාම හම්බුනේ නැහැ කියලා ඉවෙලා කියන්න. එතකොට ඒ කට්ටිය ගේන්න ජාති ටිකක් කියනවා. ඒ ටික ගෙනිච්චහපුවාම එයාලා තොක්තේ කසුදෝ වීසා එකක් ගහලා දෙනවා. ඒ කියන්නේ රැකියාවක් හොයන කෙනෙකුට ගහන වීසා එකක් ගහලා දෙනවා. ඉතින් මේකට අවශ්‍ය දේවල් මොනවද කියනවනම් අපි ගිහිල්ලා දැන් කියනවනේ රස්සාවෙන් අසුණා කියලා. එතකොට අහනවා ඇයි අසුණ හේතුව? එතකොට කියන්නේ යම ඔයනයි රිව්යු එකක් තියෙනවනේ. කියන්නේ යම ඔයනයි ජිදෝග අරිමස්තා. ඒ කියන්නේ කරන්නම දෙයක් නැති හේතුවක් උඩ තමයි අසුණා කියන්නේ. අසුණ හේතු කරන්නම දෙයක් නැහැ කියන එකක් කියලා ඉදිරිපත් කරන්න. ඊගාවට දේ තමයි කරන්න ඕනේ අපිට ජපානයේ දැන් ඉතුරු ජීවත් වෙනවනේ රස්සාවක් නැතුවනේ ඉන්නේ. එතකොට අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා වෙලා පෙන්වන්න ඕන. අපේ තියෙන අතේ තියෙන මුදල් හරි නැත්තම් ආදායමක් නැති නිසා කොහොමද අපි මේ දවස් ටික ගත කරන්නේ? ඒ කියන්නේ අපි වීසා එකක් ගත්තොත් ඒ මාස කිහිපය ගත කරන්නේ කොහොමද කියන එක පෙන්වන්න වෙනවා. ඒකට පෙන්වන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කරපු අර හලෝ වර්ක් එකේ කොයෝ හොකෙන් එක. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එක ගැන මම කිව්වේ. ඒ ඉන්ෂුරන්ස් එකෙන් සල්ලි දෙනවනේ. ඒ සල්ලි පෙන්වන්න පුළුවන් වලතර ඉමිග්‍රේෂන් ඔෆිස් එකට මට මෙහෙමයි මේකිනුත් හම්බෙනෝ ගාණක් ඒකත් අරගෙන මම ඉතුරු කරගත්ත සල්ලිත් තියෙනවා. ඒවත් එක්ක හලෝ වර්ක් එකත් තරහා මම දැන් රැකියාවලුත් හොයාගෙන යනවා කියලා පෙන්වන්න පුළුවන්. ඒක පොයින්ට් එකක්. එතකොට ඔය අනිවාර්යයෙන්ම රැකියාවල් මෙන්න මේ වගේ තැන් වලට ඇප්ලයි කරා. මෙන්න මේ වගේ වට ඉන්ටර්වයුව ගියා. තාම හරි ගියේ නැහැ කියන එක එයාලට ඉදිරිපත් කරන්න ඕන. ඉතින් මේ ටික ඔක්කොම බලලා ඒ කට්ටිය සාමාන්‍යයෙන් දෙනවා මාස 3ක් මාස 6ක් එහෙම දෙනවා. මේ වීසා එකක් දෙනවා ඊගව රැකියාව හොයාගන්න. ඉතින් මේ සිස්ටම් එකට පුළුවන් ඔය දැන් රස්සාවක් හොයාගන්න කල් කාලේ ජපානයේ රැඳිලා ඉන්න. ඉතින් මේකේ තව ඊළඟට පොයින්ට් එකක් තමයි මේ තොක්තේ කසුදෝ වීසා එකට ඇප්ලයි කරනකොට අපිට ඇප්ලයි කරන්න පුළුවන් ඕනේ නම් දැන් අපි වීසා එක ඉවර වෙන්න සති කිහිපයක් උඩදී ගිහිල්ලා ඉවරලා අපි ඇප්ලයි කරපුවාම අර වීසා එක ඉවර වෙච්ච කාලෙකින් මොකද ඉවරුණාට පස්සේ අපිට ඒ ජපානයේ ඉන්න පුළුවන්. මොකද හේතුව වීසා එක දාලා නැති එක ප්‍රොසෙස් එකක තියෙන. එතකොට අපිට පුළුවන් වීසා එක ලැබෙන කල්ලේ තීරණේ එනකල් ජපානයේ ජීවත් වෙන්න. ඒක දැන් සාමාන්‍ය මාස 3ක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, මාස 2ක් වෙන්න පුළුවන්. මොකද දැන් මේ බිසි නෙමෙයි දවස්වල ගොඩාක් ඉමිග්‍රේෂන් ඔෆිස් එකේ ගොඩාක් බිසි. ඒකින්ද දාපුවම වීසා